ඔයාලට කියලා දෙන්න යන්නේ දෙවනි පේපර් එකට රචනා ප්‍රශ්නයකට කොහොමද නිවැරදිව පිළිතුරු සපයන්නේ කියලා. මම මේ ගැන කලිනුත් channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් විභාගය ආසන්න නිසා ගොඩාක් අයට මේ දවස්වල මේක ගැටලුවක් වෙලා තියෙනවා. ඊයේ දිනේදීත් දරුවෙක් මැසේජ් එකක් දැම්මා කොහොමද රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්නේ channel එකේ වීඩියෝ එකක් කරලා කියලා දෙන්න පුළුවන්ද කියලා අහලා දරුවෙක් WhatsApp එකට මැසේජ් කරා. ඊට පස්සේ මම එයාට කිව්වා අද මම කොහොමත් කරන්න ඉන්නේ මේ වීඩියෝ එක කියලා. ඉතින් ගොඩක් අයට මේ වගේ මේ රචනා ප්‍රශ්න ලියන ආකාරය පිළිබඳව ගැටලු ඇති. ඒ නිසා අපි නැවත සාකච්ඡා කරමු කොහොමද රචනා ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු සපයන්නේ කියලා. මම අද දවසේදී ඔබට රචනා ප්‍රශ්න දෙකක් ආශ්‍රයෙන් රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය පහදා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී MCQ අනුමාන පේපරයක් ඒ වගේම ඔබ මුහුණ දෙන exam paper එකේ answers පවා මගේ channel එක හරහා මම ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරන්න. ඒ වගේම channel එක අනිත් අයටත් දැනගන්න channel link එක share කරන්න. ඒ වගේම ඔබට මගේ වීඩියෝ ගැන හිතන දේ කමෙන්ට් එකකින් සඳහන් කරන්න. ඒ කමෙන්ට් මට ලොකු ශක්තියක්. වීඩියෝ එකට මම ඔබට මුලින්ම රචනා ප්‍රශ්නයක් විදිහට තෝරගත්තේ 1978 දෙවනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පවතින විවේචන පිළිබඳව හැර දක්වන්න. හිතන්න මෙහෙම රචනා ප්‍රශ්නයක් ආවා කියලා. ඉතින් අපි දැන් බලමු මේ විදිහේ එක දෙයක් ගැන අහලා තියෙන රචනා ප්‍රශ්නයකට අපි උත්තර ලියන්නේ කොහොමද කියලා. දරුවනේ මුලින්ම රචනා ප්‍රශ්නයක් ලියද්දී අපි ලියන පිළිතුරට හැඳින්වීමක් අවශ්‍යයි. ඉතින් මෙතනදී හැඳින්වීම විදිහට ඔයාලා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. සාමාන්‍යයෙන් රූල් 10ක 8ක විතර හැඳින්වීමක් දරුවනේ 78 ව්‍යවස්ථාව පිළිබඳව ඔයාලා මෙතනදී කරන්න ඕන. ඊළඟට දෙවනි ඡේදයෙන් අහලා තියෙන දෙයට අපි උත්තර ලියන්න ඕන. මෙතනදී ඇහුවේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තියෙන විවේචනනේ. ඉතින් දෙවනි ඡේදයෙන් ඒවා ලියන්න පටන් ගන්න ඕන. මෙන්න මේ විදිහට අපිට ඒක ලියන්න පුළුවන්. ඔයාලා සටහන් කරගන්නවා නම් ගොඩක් හොඳයි. මේ වීඩියෝ එක නරඹන අතරතුරේ 1978 දෙවනි ජනරජ ව්‍යවස්ථාවට විවේචන රාශියක් ඇත. ඒවා පහත පරිදි ගෙනහැර දැක්විය හැකිය කියලා ලියලා ඔයාලේ විවේචන මොනවද කියලා දරුවනේ සඳහන් කරන්න ඕන. ඔයාලා කැමති විදිහට ඡේද කඩ ඒවා විස්තර කරන්න. හරි, මම විවේචන ටිකකුත් ඔයාලට මතක් කරන්නම්කෝ. එක විවේචනයක් තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහය අරමුණු වගේ දේවල් ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන කාරණය මේ සම්බන්ධයෙන් ඔබ විස්තර කරන්න. විශේෂයෙන්ම මේ 1978 දෙවනි ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ධූරය සමානුපාතික නියෝජනය ක්‍රමය වගේ දේවල් විවේචනයට ලක් වෙනවා. වැඩිපුරම විවේචනයට ලක් වෙන්නේ විධායක ජනාධිපති ධූරයේ බලතල සම්බන්ධයෙන් තමයි විවේචන තියෙන. ඉතින් ඔබ මේ කාරණා පිළිබඳව ඔබේ පිළිතුරු ලිවීමේදී අඩංගු කරන්න ඕන. ඊළඟට තව විවේචනයක් තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුකරණයක් ස්ථාපිත කරන්න මේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බාධාවක් බව තව විවේචනයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම දරුවනේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සිදු කරපු 13 වන ව්‍යවස්ථා සංශෝධනය හා 18 වන ව්‍යවස්ථා සංශෝධනයට විවේචන තියෙනවා. ඒකත් අපිට මෙතනදී විවේචනයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊටත් අමතරව 1978 අයිතිවාසිකම් වලින් ජීවිතය පිළිබඳ අයිතිය දැක්වුවේ නැහැ. ඒ පිළිබඳවත් විවේචන තියෙනවා. මෙන්න මේ වගේ දේවල් ඔයාලට දක්වන්න පුළුවන්. තව තියෙනවා. මම මේ කිහිපය ඔයාලට මේ වීඩියෝ එකේ සඳහන් කරන්නේ. මෙන්න මේ ටික පුතේ ඡේද කඩ විස්තර කරන්න. මම මේක අද මගේ ක්ලාස් එකේ ළමයින්ටත් කරා. මට හිතුණා මේ ප්‍රශ්නේම ඔයාලටත් මේ වීඩියෝ එකේදී කරන්න ඕන කියලා. මේක ඡේද කඩ ඔයාලා විස්තර කරන්න. එහෙම විස්තර කරලා අවසන් වශයෙන් නිගමනයක් දාන්න. නිගමනය මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නෙට දාන්න පුළුවන්. ඉහත පරිදි 1978
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පවතින විවේචන පෙන්වා දිය හැකිය. මෙන්න මෙහෙම නිගමනයක් දාලා ඔයාලා ප්‍රශ්නය අවසන් කරන්න. ඉතින් මේ විදිහට ඔයාලා ප්‍රශ්නයකට උත්තර ලිව්වම ඔයාලට සාර්ථක ලකුණකට යන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මම ඔබට තෝරා ගන්න ඊළඟ ප්‍රශ්නය තමයි ඒකීය ක්‍රමය හා සංධීය ක්‍රමය අතර ඇති වෙනස්කම් මොනවාද? ඉතින් පුතේ මෙහෙම ප්‍රශ්නයක් ආවම මෙතනදී දෙකක් අහලා තියෙනව නේද? කලින් විදිහට මෙතන උත්තර ලියන්න බෑ. මේ වගේ සංසන්දනාත්මක ප්‍රශ්නයක් ආවොත් එහෙම මෙන්න මෙහෙමයි ආන්සර් එක ලියන්න ඕන. දැන් හොඳට අහන් ඉන්න. ඉතින් මෙතනදී පුතේ පළවෙනි ඡේදෙන් ඒකීය ආණ්ඩු ක්‍රමය පිළිබඳ රූල් 5ක 6ක හැඳින්වීමක් කරන්න ඕන. ඊට පස්සේ සංධීය ආණ්ඩු ක්‍රමය පිළිබඳව රූල් 5ක 6ක හැඳින්වීමක් කරන්න ඕන. ඊට පස්සේ දෙවනි ඡේදෙන් කියන්න ඕන ඒකීය ක්‍රමයක් සංධීය ආණ්ඩු ක්‍රමයකින් වෙනස් වේ කියලා ලියලා ඒ වෙනස්කම් පහත පරිදි දැක්විය හැක කියලා ඒ වච්ඡේද කඩ ඊළඟට විස්තර කරන්න ඕන. මම එක උදාහරණයක් කියන්නම්. ඒකීය ක්‍රමයක ස්වාධිපති බලය එක් ස්ථානයකට ගොනු වී ඇති අතර සංධීය ක්‍රමයක ස්වාධිපති බලය බෙදා හැර ඇත. ඔන්න ඔය විදිහට පුතේ මේක විස්තර කරන්න ඕන. නිදසුන් මගින් දක්වන්න සංධීය ක්‍රමයක කොහොමද බලය බෙදන්නේ? මධ්‍යම ආණ්ඩු වලට සහ ප්‍රාන්ත ආණ්ඩු වලට බලය බෙදනවනේ. ඔය ඇමරිකාව ආශ්‍රයෙන් එහෙම ඔයාලා නිදසුන් පෙන්වන්න මීට අමතරව තව ගන්න පුළුවන් වෙනස්කම් ගණනාවක් තියෙනවා. ඒවත් ඔයාලා වෙන වෙනම ඡේද වෙන් කරමින් සඳහන් කරන්න. කොහොම හරි උත්තරේ ලියලා ඉවරුනාම නිගමනයක් දාලා අවසන් කරන්න. මේ ප්‍රශ්නෙට ඔයාලට නිගමනයේ විදිහට ඉහත ආකාරයට ඒකීය ක්‍රමය හා සංධීය ක්‍රමය අතර පවතින වෙනස්කම් දැක්විය හැකිය කියන ආකාරයට ඔයාලට මේකේ නිගමනය දාන්න පුළුවන්. මං කියන ආකාරයටම වෙන්න ඕනේ නැහැ. කොහොම හරි ප්‍රශ්නයේ කොටසක් සඳහන් කරමින් ඔයාලා අවසානයේදී නිගමනයක් යොදන්න. මම මේ ක්ලාස් එකේ ළමයින්ටත් මේ විදිහටම තමයි ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරය කියලා දුන්නේ. මම ඒක වෙනසක් නොකරම ඔයාලටත් මේකෙදි කියලා දුන්නා. සමහරක් විට ක්ලාස් එකේ ළමයිත් මේ වීඩියෝ එක බලාවේ. ඔයාලා බලනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ක්ලාස් එකේ කියලා දුන්න විදියමයි නේද මේ කියලා දුන්නෙත් කියලා. ඉතින් ඔයාලා මේ ප්‍රශ්නයකට ලියන ආකාරය පිළිබඳව හොඳට හුරු වෙන්න. මම මෙතනදී අද ප්‍රශ්න දෙකක් පිළිබඳව තමයි සාකච්ඡා කරේ. මම අනුමාන වීඩියෝස් 3ක් දාලා තියෙනවා. ඒවා බලන්න. ඒවා මගේ ක්ලාස් එකේ ළමයින්ටත් දීපුවා තමයි මම ඔයාලට අනුමාන වීඩියෝස් විදියට මගේ channel එක ඔස්සේ ඉදිරිපත් කරේ. ඒවා හොඳට බලා ගන්න. පේපර් එකට කවදා හරි උත්තර ලියලා ආවයින් පස්සේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මගේ අනුමාන වීඩියෝස් ඔයාලට ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම 2026 2027 වර්ෂවල A level කරන දරුවන්ට political science online classes වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. 0722 28 46යි 718 කියන නම්බර් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය දරුවෝ WhatsApp message එකක් දාන්න. එහෙනම් අදට ඔබෙන් සමුවරන් යනවා. අපි ඊළඟ දවසේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.